Hi guys, කොහොමද ඔයාලට හැමෝටම හජ්ජි විනාස්තය කියලා පිළිගන්න අපේ YouTube channel එකට. ඉතින් මම ඔන්න ගෙනාවා අද Tokyo Rangers කියන සුපිරිම series එකේ episode 4 එක. ඉතින් ඔයාලා කලින් episode බලන්න නැති කෙනෙක් නම් පහළ description එකේ link එක මම දාලා දෙනවා දැම්ම ගිහින් බලන්න. ඉතින් guys අනිත් channel එකේ Castle Lane එකේ සුපිරිම anime එක මම review කරන ගමන් ඉන්නේ. ඒ වගේ link පහළ description එකේ දාලා තියෙනවා මම දැම්ම ගිහලා ඒ anime එක බලන්න set වෙන්න. එහෙනම් වැඩි කරන්නේ නැතුව මෙන්න සුපිරිම episode එකට. ඉතින් guys එපිසෝඩ් එක පටන් ගද්දිම අපිට පෙන්නන්නේ හිනට සහ ටකමිච්චි කෝච්චි එක ඉන්නවා. ඉතින් මේ දෙන කතා කර කර යන්නේ කොහොමද පාඩම් වැඩ කරන්නේ කියලා. ඉතින් අපිට හිනට කියනවා ටකමිච්චිට මං ඔයාලට පාඩම් ගන්න උදව් කරන්නම් කියලා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නන්නේ හිනටයි කාමරේ මේ දෙන පාඩම් කරගෙන ඉන්නවා. ඉතින් මෙතනට හිනටගේ අම්මා මේ දෙන්නට විහිළු කරන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ හිනටගේ අම්මා ගියාන් පස්සේ ටික වෙලාවකින් හිනට කියනවා ඔයාට ස්තුතියි නවතෝ බේරගත්තට අර මිනිස්සු අර කොල්ලොන්ගෙන් කියලා. ඉතින් ඇත්තටම මගේ තාත්තා පොලිස් නිලධාරියෙක්. ඉතින් අපේ නවතෝ යාට කැමති නෑ වැඩි. මොකද එයා කාර්ය බහුල හින්දා. ඉතින් මේ ළඟකදී දැන් නවතෝ කියනවා එයාට පොලිස් කාර්යයක් වෙන්න ඕනි. එහෙම නැත්නම් තාත්තා වගේ වෙන්න ඕනි කියලා. ඉතින් එතකොටම හිනටලා ගෙවල් පැත්තෙන් ඇහෙනවා මල්වෙඩි සද්දය. ඉතින් බලන් යද්දී අද තමයි සංදර්ශනයක් තියනවාද මල්වෙඩි සංදර්ශනය. ඉතින් මෙතනට යන මේ දෙන්න බලාගෙන ඉන්නවා මේ දිහා. ඉතින් අපේ ටකමිටි හිතනවා මගේ ජීවිත කාලයට මේ වගේ දෙයක් මං කලින් උනේ සිද්ධ වුන්නේ නැහැ කියලා. ඉතින් මේ සංදර්ශනය අතරතුර හිනටගේ අතින් අල්ල ගන්න ටකමිටි හරිම උණුසුම් කියලා මේ පැත්ත පොඩ්ඩ ආදරෙන් බලනකොට බලමු වැඩේ කියන්නේ guys. මෙයා අතින් අල්ලලා තියෙන නවතෝගේ අත. ඉතින් එතකොට මෙයාට මතක් වෙනවා අතීතයට හා අනාගතයට යන්න තියෙන්නේ මේ නවතෝගේ අත ඇල්ලුව විතරයි කියලා. ඉතින් එතකොටම අපේ ටකමිටි අනාගතයට යනවා. ඉතින් නවතෝ කියාගෙන මෙයා නවතෝගේ එපාර්ට්මන්ට් එකේ ඇඳගෙන නැගිටිනවා. ඒ කියන්නේ අනාගතේ නවතෝගේ එපාර්ට්මන්ට් එකේ. ඉතින් මෙයා ඊට පස්සේ කියන්නේ මොකද්ද තමුසේ එතන කරේ කියලා. ඉතින් නවතෝ කියනවා මොකද්ද මට තේරෙන්නේ නැහැ ඔයා කියන දේ කියලා. ඒ වුණාට මගේ අනුමානේ හරි ඔයා අතීතයට ගියා නේද කියලා අහනවා ටකමිටිගෙන්. ඉතින් guys ඊට පස්සේ නවතෝ කියනවා අපේ ටකමිටිට අවුරුදු 12ක් ඔයා අතීතයට යන්නේ මේ තියෙන දවසටමයි. එහෙ සතියක් ගත කරොත් එහෙම ඔයාගේ කය මෙහෙ සතියක් ගත වෙනවා කියලා. ඉතින් ඊට පස්සේ අපේ නවතෝ අහනවා කොහොමද අපේ මෙහෙයුම මන්දිරෝ සහ කිසාකිව හමු වෙන කියලා. ඉතින් ස්කිප් නොකර බලන්න ඕගොල්ලෝ. මොකද මේ එපිසෝඩ් එක මාර වැදගත් එපිසෝඩ් එකක්. ඉතින් අපේ ටකමිටි කියනවා මේ මට මයිකිව හමු වුණා කියලා. ඉතින් නවතෝ කියන ඇයි ඔයා යාව මැරුවේ නැත්තේ කියලා. මොකක් මරන්න මට බෑ යාව මරන්න කියලා කියනවා අපේ ටකමිටි. මගේ අක්කා මරපේකවරවා සමාව දෙනවා ටකමිටි. මේ දැන් කරන අපරාධ වලට වක් කියන්න ඕනි ඒ මයිකි කියලා අපේ නවතෝ කියනවා. මට පුළුවන් ද මන්දිරෝ හම්බෙන්න. එහෙම නැත්නම් වර්තමානයේ මයිකිව හම්බෙන්න. ඉතින් කියලා අපේ ටකමිටි නවතෝගෙන් අහනවා. ඒක භයානක වැඩක් ටකමිටි ඔයාට බෑ එහෙම කරන්න කියලා කියනවා. මන් දන්නේ අතීතයේ මොකක්ද උනේ කියලා. හැබැයි වෙනස් වෙලා ටකමිටි කියලා නවතෝ කියනවා. ඉතින් ඊට පස්සේ මේ දෙන්නම මයිකිව හොයාගන්න ක්‍රමයක් බලනවා ලැප්ටොප් එකෙන්. ඉතින් මෙහෙම හොයාගෙන නැද්දි මේ දෙන්නට හම්බ වෙන එක්කෙනෙක්. ඉතින් මේ කවුද කියලා නවතෝ අහද්දි මේ අපේ ටකමිටි බලනවා මේ කවුද කියලා. ඉතින් මේ වෙන කවුරුත් නෙමෙයි අපේ අකුන්. හැබැයි ඉතින් මෙයා අතීතයේ හිටපු අකුන් වගේ නන් නෙමෙයි ටිකක් වෙනස් පුද්ගලෙක්. ඉතින් මෙයා අවුරුදු 16න් කියෝසාම කියන පුද්ගලයාට පීයෙන් ඇල්ල මරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මෙයා හිරගෙදරට ගිහිල්ලා මෙයා හිරගෙදරින් නිදහස් වුණාන් පස්සේ ටෝමන් වලට බැඳිලා තියෙනවා කියලා නවතෝ කියනවා. ඉතින් අපේ ටකමිටි කියනවා මෙයා අතීතයේදී පිහියෙන් අයින් එක මම වැළැක්වුවා කියලා. එහෙම වුණොත් අතීතේ වෙනස් වෙලා කියලා දෙන්නම කියනවා. ඉතින් එහෙම වුණොත් එහෙම වර්තමානයේ මොකක් හරි සිද්ධ වෙලා කියලා අපේ නවතට හිතා ගන්න කියනවා. ඉතින් මේ දෙන්න අපේ අකුන්ගේ නම්බර් එක හොයාගෙන අපේ ටකමිටිගේ කලින් එපාර්ට්මන්ට් එකට එනවා. ඉතින් guys එපාර්ට්මන්ට් එකට යන්න කලින් අපේ ටකමිටි කියනවා නවතට ආපදා කලාපයක් හින්දා පරිස්සම් වෙන්න කියලා. ඉතින් අපේ නවතෝ කියනවා මං ওই වගේ තැන් වලට ඕන තරම් ගිහින් දිනවා කියලා. ඉතින් එතකොටම අපේ ටකමිටි දොර අරිනවා. ඉතින් නවතෝ කෑ ගහලා කියන්නේ මේක මහ කුණු ගොඩන්නේ ටකමිටි උඹ කොහොමද මේකේ ජීවත් වුනේ කියලා. මං කලින්ම අනතුරු ඇඟෙව්වනේ නවතෝ කියලා කියනවා අපේ ටකමිටි. ඉතින් ඊට පස්සේ මේ දෙන්නත් එක්ක එකතු වෙලා අපේ ටකමිටිගේ ඩයිරිය හොයනවා. ඉතින් ඊට පස්සේ මේ ඩයිරිය හොයාගත්තාන් පස්සේ මේ දෙන්න අකුන්ගේ නම්බර් එක අරගෙන කෝල් එකක් ගන්නවා. ඉතින් එතකොට අපේ ටකමිටිට මතක් වෙන්නේ අතීතයේ අකුන් එක කරපු කතා බහක්. ඉතින් අකුන් කියනවා මෙතනදී අපි හැමදාම යාළුවෝ බං කියලා. ඉතින් ඊට පස්සේ එක්කෙනෙක් ෆෝන් එක උස්සනවා අපිට පෙන්නනවා. ඉතින් ඊට පස්සේ නවතෝයි ටකමිටි හෝටලයකට යනවා. ඉතින් මෙතන ඉන්න එක්කෙනා විශේෂ කාමරයක් මේ දෙන්නට බුක් කරනවා. ඉතින් ඊට පස්සේ අපේ ටකමිටි ඉන්නවා මෙතන. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නන්නේ ටකමිටිගේ පිටිපස්සේ එක්කෙනෙක් ටකමිටි වගේ පිටිපස්සේ කියලා කියනවා. අපේ ටකමිටි හැල්ල බලනවා. ඉතින් මේ ඉන්නේ අකුන්. අපේ අකුන් මේ අපේ කලින් හිටපු අකුන් වගේ නන් නෙමෙයි පත්ත ගහගෙන මැරේ
එක්කෙනෙක් වගේ තමයි ඉන්නේ. ඉතින් ඊට පස්සේ අපේ අකෝන් කියනවා අකෝන් කරන කතා බහෙන් නම් තේරෙන්නේ මෙයාගේ කතාව නම් වෙනස් වෙලා නැහැ වෙනදා වගේම තමයි කියලා. ඉතින් අකෝන් ඊට පස්සේ ටකමිටු එක්ක යනවා එළියට. ඉතින් මේ දෙන්න හොඳට කතා කරලා සුවදුක් විමස ගන්න පටන් ගන්නවා. ඉතින් ටික වෙලාවක් ගියාන් පස්සේ අපේ අකෝන් කියනවා උඹත් එක්ක අර හිටියේ පොලිස් කාරයෙක් නේද කියලා අහනවා. ඉතින් ඊට පස්සේ අපේ ටකමිටි කියනවා උඹ කොහොමද ඒක දන්නේ කියලා. ටෝමන් කියන්නේ ටකමිටි ලොකු සංවිධානයක් කියලා. මම තමයි උඹ අර කෝච්චියට තල්ලු කරේ කියලා අපේ අකෝන් කියනවා. ඉතින් අපේ ටකමිටිට හිතා ගන්න බෑ මේ මොකද්ද මේ අකෝන් කියන්නේ කියලා. ඉතින් ඒකේ උඹව මැරෙන්න හිටියේ ඒ වුණාට නවත ඇවිල්ලා උඹව බේරගත්තා. ඊට පස්සේ මම දැනගත්තා උඹට කාලය හරහා යන්න පුළුවන් කියලා. ඉතින් උඹ ගිහිල්ලා හිනටව බේර ගන්න උත්සාහ කරනවා කියලා මම දැනගත්තාම ඒක තමයි සැබෑ ආදරය කියලා මට හිතුණා. ඉතින් මෙහෙම ගියාගෙන අපේ අකුන් බැල්කනි බැම්මුට්ට යනවා. කිසකි මාව තාම පාලනය කරනවා. ඉතින් උඹ කියන්නේ කිසකි ටෙටා ගැනද කියලා ටකමිටි අහනවා. ඉතින් ඔව් කියලා අපේ අකුන් උත්තර දෙනවා. ඉතින් ඩ්‍රේගන් මැරුණාම මයිකි වෙනස් වුණා. මං අවුරුදු ගානකින් මයිකිව දැකලා නැහැ ටකමිටි කියලා කියනවා. ඉතින් අපේ ටකමිටිට තවත් පුදුමයි ඩ්‍රේගන් කියන එක මැරුණාම කියලා ඇහුවාම ඉතින් ඊට පස්සේ අපි ඔක්කොම බේරගනින් කියලා අපේ අකුන් මෙතනින් පැනලා දීනහා ගන්නවා. ඉතින් අපේ ටකමිටි අකුන් එපා කියලා මෙතනට එනවා. ඒ වුණාට පරක්කු වැඩි අකුන් මැරිලා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ මෙතන එක්කෙනෙක් කන්නාඩි දාපු එක්කෙනෙක් මේ දිහා බලා ඉන්නවා කියලා. ඉතින් මේ පුද්ගලයා ඔයගොල්ලෝ ටිකක් මතක තියාගන්න guys. මොකද ඉතිරියට මේ ආව අපිට හඳුන්වලා දෙයි කවුද කියලා. ඉතින් ඊට පස්සේ අපිට වෙන්නේ අඬාගෙන ඉන්න ටකමිටිය සනසන්න නවත මෙතනට එනවා. ඉතින් ටකමිටි කියනවා අපිට ඩ්‍රේගන් මෑන් එක නවත්තන්න ඕනි කියලා. ඉතින් ඩ්‍රේගන් මැරෙන දවස මට හොයලා දෙන්න කියලා නවතගෙන් ඉල්ලනවා. ඉතින් මෙයා ඩ්‍රේගන් සහ හිනටව මට බේර ගන්න ඕනි මට හැමෝම බේර ගන්න ඕනි කියලා නවතට කියලා ගමම්ම මේ සුපිරිම එපිසෝඩ් එක මෙතනින් ඉවර වෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ එපිසෝඩ් එක ගැන හිතන දේවල් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඒ වගේම අපි ඊළඟ එපිසෝඩ් එකෙන් බලමු ඩ්‍රේගන් මැරෙන්න හේතුව මොකක්ද කියලා. එහෙනම් අදට මං ගිහින් එන්න හැමෝටම හරිගතෝ සයිමස්.